සුබ සන්ධ්‍යාවක් හැමෝටම ආයිත් වීඩියෝ එකක් කරන්න උනා කෙනෙකුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. ඒ කියන්නේ දැන් අර මම වීඩියෝ දෙකක් කරානේ. ඒ වීඩියෝ දෙකේ දැන් අපි මෙච්චර කාල දෙයක් හොයාගන්න බැරුවට එයාගේ ගේ හොයාගත්තා. ඒ ගෙදරට ගියා. පොලිසියනොත් එක්කන් ගිහිල්ලා ගේ බැලුවා. ඒ වුණාට ඒ ගේ ඇතුළේ කිසිම දෙයක් ෆොටෝ එකක් තියක් කිසිම විස්තරයක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා දැන් මේ අපි ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා මං ෆොටෝ එකක් දාන්නම්. ඒ ෆොටෝ එකේ තියෙන ඔයාගේ Facebook එක මං ටෙලිෆෝන් නම්බරේ දාන්නම්. ඒ ටෙලිෆෝන් නම්බරේට කවුරු හරි සම්බන්ධ වෙලා මෙයා ගැන පුංචි හරි විස්තරයක් දන්නවා නම් අපි මේ හැමදේම ඔයගොල්ලෝ කියන දේවල් අපි කිසි කෙනෙකුට කියන්නේ නැතුව මේ විස්තර හොයන්නේ. අපි ඊයේ අපිට ගෙවල් හොයලා දුන්නා. ඒක විස්තර කිව්වෙත් නැහැ. ඒ නොකිය තමයි මේ හැමදේම කරේ. ඉතින් ඒගොල්ලන්ව පාවලා දෙන්නත් බෑ. මොකද මේ මිනිස්සුත් සමහර අය වීසා නැතුව ඉන්නේ, ප්‍රශ්න නැතුව ඉන්නේ. අපි කිසි කෙනෙක්ගේ පුද්ගලික විස්තර කියන්නේ නැහැ. අපිට ඕනේ මේ විස්තර දැනගෙන මේ මිනියට සාධාරණයක් කරන්න. අර දැන් හිරේ ඉන්නේ එක්කෙනයි. හෙට අනිද්දාම මේ කේස් එක උසාවියට යන්නේ තිජාර බෂර් කියන්නේ මිනිස් වෙළඳාම. මිනිස් වෙළඳාම කියන එක යටතේ තමයි මේ නඩුව ෆයිල් වෙන්නේ. ඒ කියන්නේ මෙයාව වැඩට දාපු එක තහනම්. හරිද? කියන්නේ කෙනෙකුගේ කිසිම දෙයක් නොදැන කොහොමද වැඩට දැම්මේ මේගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ විකුණුවා කියලා. එහෙම දේවල් සිද්ධ වෙනවනේ. දැන් එහෙම දෙයක් වෙලා නැති වුණත් පොලිසිය විශ්වාස කරන්නේ නැහැ. හරිද? ඒ නිසා දැන් මේක උසාවියකට ගියොත් දැන් ඉන්න එක්කෙනා කියනවා එයාට ටෙලිෆෝන් නම්බරේ ලැබුණ තැන. එයා ඒ කියන්නේ මේකට දෙතුන් දෙනෙක් පැටලැවිලා තියෙනවා. ඉතින් මේ තුන් දෙනාම අපි ගලව ගන්නත් ඕනේ. අර මැරිච්ච මිනිස්සයාගේ අනන්‍යතාවය ඔප්පු කරන්නත් ඕනේ. ඒ මිනිස්සයා මේ පොලිසියට ගියාම කියනවා ඔයගොල්ලෝ කිව්වට මෙයා ශ්‍රී ලාංකිකයෙක් කියලා. අපි කොහොමද ඔප්පු කරන්නේ? ෆොටෝ එකක් නැහැ, නමක් නැහැ, ටෙලිෆෝන් නම්බරයක් හරියට නැහැ, ඇඩ්‍රස් එකක් නැහැ, ආපු දිනයක් නැහැ. ඉතින් ඇත්තනේ. ඒකට පොලිසියට දොස් කියලාත් බෑ. ඒගොල්ලෝ තාම මේ මිනිහ අඳුරගන්න නැතුව පශ්චාත් මරණ පරිත්‍යාගයක් මේ මිනිහට කරන්නත් බෑ. ලොකු ප්‍රශ්න වැලක් කවුරු හරි වෙන්නප්පුවේ පැත්තේ ඉන්නවනම් කියන්නේ එයා වෙන්නප්පුවේලු. මට මේ අද උදේ කට්ටිය කිව්ව දේවල් වෙන්නප්පුවේලු. එයාගේ මහත්තයා නැති වෙලා තියෙන දරුවට අවුරුද්දෙන් වගේලු මුහුදු යන කෙනෙක්. ඒ වගේ විස්තර තමයි මේවා කිව්වට අපි කියනවා තමයි හොයන්න ලේසි නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනේ සම්බන්ධ වෙලා වෙන්නප්පුවයි මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද මේ මැරිච්ච කෙනාටත් සාධාරණයක් අපි ඉෂ්ට කරන්න එපා. දැන් මේ මිනිස්සයා කොහොම හරි ශ්‍රී ලාංකිකයෙක්නේ. ඉතින් එයාගේ අවසන් කටයුතු කොහොම හරි කරන්න හරි එයාගේ බොඩි එක ලංකාවට අරින්න හරි මෙහෙ වල දාන්න හරි මොනවා හරි අනන්‍යතාවයක් නැතුව කිසිම කෙනෙකුට ඉදිරිපත් වෙන්න බෑනේ. ඉතින් මොකද වෙන්නේ කියලා අපිටත් හිතා ගන්න බැරි තත්ත්වයක ඉන්නේ මේ. ඒ නිසා මම මේ TikTok එක කරන්නේ TikTok එකේ ඉන්න මේ ආදරණීය ඔයාලගෙන් මානුෂික අයිතිවාසිකමක් ඉල්ලලා. මොකද අපේ දෙතුන් දෙනෙක් හිරගෙදර යන්න නියමිතයි. ඉතින් ඒගොල්ලන් අපි බේර ගන්න ඕනේ, පුළුවන් උදව්වක් කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ කරේ වැරදි වැඩක් නෙමෙයි. කෙනෙක් රස්සාවක් නැතුව ඉන්නකට රස්සාවක් දාපු එක. එයා ජීවිතෙන් හදිසියෙ සමුගත්ත එක එයාගේ වරද්දක් නෙමෙයි. එයා සසරේ කියාගෙන ආපු හැටියට එයා ගැන හොයලා බලපු නැති නිසා එයා සිගරට් උත්බොන කෙනෙක්. ඉතින් ඒ නිසා එයා හදිසියෙ ජීවිතේ 70 ගණන් වල ඉපදිච්ච කෙනෙක් යන්න ගියා. දැන් එයා ජෝර්දානයේ අල්බෂීර් එකේ මුත ශරීරාගාරේ සීතකරණ එක තියෙනවා. එක්කෙනෙක් හිරේ ඉන්නවා. තව ඇයට පොලිසියෙන් කෝල් කරන වෙන්න කියලා මේ හැමෝම අපි ගලව ගන්න බේර ගන්න ඕන නිසා තව කතාවක් කියන්න ඕන. දැන් මේ දේවල් එක එක්කෙනාට කියනකොට ඒගොල්ලෝ කියනවා අනේ ඔය නීති ඕවා ඉතින් හැමදාම එනවා යනවා ඕවා අන්න එහෙම ගණන් ගන්න නැති කට්ටිය මේව ඔලුවට ගණන් ගන්න ඕන දේවල්. දෙයක් කරන්න කලින් ඔයාලා කෙනෙක් ආශ්‍රය කරන්න කලින් එයා කවුද? එයාගේ අඩු ගානේ ෆොටෝ එකක්වත් ෆොටෝ එකක්වත් නැත්තම් මේක කියන්නේ ප්‍රශ්නාර්ථ ලකුණු කීපයක්. එක ප්‍රශ්නාර්ථ ලකුණක් නෙමෙයි මේකට තියෙන්නේ. ඒ නිසා මම මේක වීඩියෝ එක අවසානයේ මම දානවා එයාගේ විස්තර ටිකක්. අනේ දන්න කෙනෙක්, පුළුවන් කෙනෙක්, වෙන්නප්පුවේ කෙනෙක්, ආශ්‍රය කරපු කෙනෙක්, මෙයා ගැන දන්න කෙනෙක්, ෆොටෝ එකක් තියෙන කෙනෙක් අපිට ලොකු උදව්වක් විදිහට මේක අපි පුද්ගලිකයි රහසිගතයි මේව කාටවත් කියන්නේ නැහැ. ඒක නිසා අපිට මට හරි ලැබෙන්න සලස්සන්න.
මම ඒවා දැන් අපි මෙච්චර කල් අපිට එක එක්කෙනා එක එක තොරතුරු දුන්නා අපි කාගවත් නංගන් හෙරි කරේ නෑ අපි හොයාගත්ත විදිහට තමයි පොලිසියට මම මගේ යාළුවෝ හොයාගත්ත විදිහට තමයි පොලිසියට කිව්වේ අපි හොයාගෙන යනකොට අපිට හම්බුණා මේමයි කියලා තමයි අපි පොලිසිය දැනුවත් කරන්නේ. මොකද අපිට තව කෙනෙක් පාවලා දීලා මෙන්න මේකට ඇතුල් කරන්න බෑ. ඒ නිසා අපි එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි ඉල්ලන්නේ මානසික උදව්වක්. මානසිකත්වයෙන් කාට හරි කරන්න පුළුවන් නම් අනේ ගොඩක් පිං. ඒ නිසා මම මේ නැවත මේ වීඩියෝ එක කරන්නේ මට කෝල් කර කර කීප දෙනෙක් කියනවා අනේ අක්කේ මේක කරන්න අපිට උදව්වක් වැඩිට ඇත්තනේ. අර හිරේ ලගින මිනිස්සු දැන් දවස් කීයක්ද හිරේ කිසිම කෙනෙකුට මුකුත් කරන්න විදිහක් නැහැනේ. දැන් මෙහි තියෙනවා වෙනම CID ඔෆිස් එකක් තිදාරල් බසර්. කියන්නේ මිනිස් වෙලඳාම මිනිස්සු ජාවාරම කියලා වෙනම කොටාසයක් තියෙනවා. ඒකට මං ආව යන කෙනෙක් විදිහට මම දන්නවා. ඉතින් ඒ නිසා එතන වෙනම නඩු එතන වෙනම ස්ථානයක්. එතනින් මිනිස් ජාවාරම් පිළිබඳ වෙනම පරීක්ෂණ කරලා එතනින් තමයි මේ නඩු උසාවියට ඉදිරිපත් කරන්නේ. මේ නඩු යන්නේත් එතෙන්ට. මේ නඩු යන්නේ මේ මිනි මැරීමක් නෙවෙයි. මෙයා මේ ගෙදරට වැඩට දාපු එකේ වරද. එයා ගැන හොයලා බලන්නේ නැතුව. මේගොල්ලෝ කියන්නේ උඹලා මේගොල්ලන්ව ගෙවල් වලට දාලා සල්ලි හැම කරගන්නවා. ඉතින් ඒක පොලිසිය සාධාරණ නැහැ. මොකද ඒක වෙන දෙයක්. ඉතින් ඒ නිසා ඒජන්සියකටවත් බෑ ඒජන්සියට ආපු ළමයෙක්ව තියාගෙන එක ගෙවල් වලට දාලා හම්බ කරන් කන්න. මැඩම්ලට බෑ මේ එළියේ ඉන්න අය එයාගේ නමට නැත්තම් අරගෙන වැඩ කරගන්න බෑ. ඒවා නීතියෙන් තහන. ඒ වුණාට ඒ වගේ දේවල් සිද්ධ වෙනවා අපි අතරේ. ඉතින් අපි කෙනෙකුට වැඩ නැති වුණොත් අර මම පල්ලෙහා වීඩියෝ වලින් කියනවා වගේ ඇත්තටම හොයලා බලන්න නැතුව වැඩ දෙනවා. මෙහි ඉන්න පඬිත ශ්‍රී ලංකියෝ මේ ජෝර්දානයේ ඉන්න කිසිම නීතියක් ගණන් ගන්න අය නෙමෙයි. ඒගොල්ලන්ගේ නීතියට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ නීතියට වැඩ කරගෙන ඉඳලා මොනවා හරි වුණොත් මම මේක කියන්නේ ඉස්සරහට අපිත් නැති වෙයි. අපිත් නැති වෙයි හොයලා බලන්න ඈත් නැති වෙයි. ඒ නිසා ආශ්‍රය කරන කෙනෙකුට හරි එක්කෙනෙකුට හරි තමන්ගේ විස්තර දන්නලා තියන්න තමන්ගේ ලංකාවේ නම්බරයක් තියන්න. අපිට කියන්න බැරි නම් තානාපති කාර්යාලය දැන් මේ ගැන දැනුවත් කරලා තියෙන්නේ. තානාපති කාර්යාලයට ගිහිල්ලා ඔයාලට වීසා නැති වුණාට කමක් නැහැ. පාස්පෝර්ට් කොපියක් හරි එක නැත්නම් ලංකාවේ කෙනෙකුගේ ඇඩ්‍රස් එකක් හරි දීලා දැනුවත් කරලා තියන්න තානාපති කාර්යාලය. මොකද අපිට කියන්න ඕනේ නැහැ ඇත්තටම. ඔයාලා යන්න තානාපති කාර්යාලයේ දොර ඇරලා තියෙන ඕන වෙලාවක. ගිහිල්ලා ඔයාලගේ විස්තර ටික එහෙ දීලා තියන්න. දෙයක් වුණොත් එතකොට අපිට එක එක්කෙනා පස්සේ දුවන්න ඕනේ නැහැ. තානාපති කාර්යාලය කෙලින්ම මේවට සම්බන්ධ වෙනවා. නිසා මම ඔයාලට මේ අවධාරණය කරන්නේ ඔයාලා කාටවත් කියන්න එපා. ඔයා තනියම ගිහිල්ලා එම්බසියට ඔයාගේ විස්තර ගැන මට වීසා නැහැ සර්, මට පොත නැහැ සර්, මට මෙහෙම ප්‍රශ්න තියෙනවා සර්. මේවා තමයි මගේ විස්තර. මට හදිස්සියක් කරදරයක් වුණොත් මෙන්න මේවා තමයි මගේ විස්තර. මෙන්න මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ දරුවෝ, මෙන්න ටෙලිෆෝන් නම්බර්, මේ පාස්පෝර්ට් කොපියක් මං ගාව නැහැ, මේ ඒජන්සියෙන් ආවේ, මේ දවසේ ආවේ. ඒවා එතකොට එම්බසියෙන් උදව් කරනවා ඕගොල්ලන්ට ඒව හොයාගන්න. මොකද ඔයා ජීවත් වෙලා ඉඳගෙන ඉන්නේ මේකද? දැන් අර මැරිච්ච මිනිස්සයා නැගිටලා එන්නේ නැහැ නේ. මිනිස්සෙගේ විස්තර අපිට කියන අපි දන්නෙත් නැහැ නේ. මිනිස්සයා මෙච්චර දේවල් මේ රහසිගතව ජීවත් වුණා කියලා ජෝර්දානේ. දන්නේ නැහැ. අපි දන්නේ නැහැ කිසි කෙනෙක් ආශ්‍රය කරන්නේ නැහැ. කියන්නේ গুপ্ত ජීවිතයක් ගත කරලා තියෙන්නේ. Facebook එකක් තියෙනවා. ඒකේ ජෝර්දානයයි නැහැ. ඉතින් ඒම නිසා මම ඔයාලට මේ වීඩියෝ එක ෂෙයා කරන්න විශේෂයෙන් ෂෙයා කරලා කියන්න හැමෝටම හරිද? අඩු ගානේ මේ ජෝර්දානින ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ දේවල් එම්බසි කියලා ලියලා තියෙන. අපි දැන් මේ අද ඉන්න මම හෙට නැති වෙන්න පුළුවන් මම්මලා කියලා කාටවත් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒක මගේ පුද්ගලික ප්‍රශ්නයක්. ඒක හොඳ නැති දෙයක්. ඒ නිසා මං කාටවත් ප්‍රශ්නයක් නොවෙන්න මගේ මෘත ශරීරයේ මෙහි හරි වලලන්න මම දෙයක් කරලා තියන්න ඕන. දැන් ඒ මිනිහට එහෙම දෙයක්වත් කරන්න බෑ. එන්නේ නිසා මං ඔයාලගෙන් ඉල්ලනවා මේ දේවල් ඔලුවට අරගන්න, මේක ෂෙයා කරන්න. පුළුවන් කෙනෙක්, දන්න කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ගේ පවුලේ ඇතිනේ කොහේ හරි හොයනවත් ඇතිනේ. දැන් දවස් ගානක ඉඳලා කෝල් එකක් නැතුව අනේ පුළුවන් නම් උදව් කරන්න. ලොකු පිනක්. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. මේ දේවල් ඔලුවට අරගෙන ජෝර්දානින් නෑ ජීවත් වෙන්න. කවුරුවත් තමන්ගේ ප්‍රශ්න අනුන්ට දෙන්නත් එපා. අපේ ප්‍රශ්න අපි විසඳ ගන්න බලමු. මේ ජෝර්දානි නීතියට යටත් වෙලා අපි මෙහි ජීවත් වෙමු. එහෙනම් ඔයාලට තෙරුවන් සරණයි.